හරි අපේ JavaScript වීඩියෝ සිරිස් එකේ හතරවෙනි වීඩියෝ එක. මේකෙදි මම කතා කරන්න යන්නේ variables ගැන. ඉතින් variable එකක් කියලා කියන්නේ අපි අපේ දත්ත පස්සේ කාලික කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ පස්සට පාවිච්චි කරන්න අපි తాවකාලිකව ගබඩා කරලා තියාගන්න මෙමරි එකට තමයි variable එකක් කියලා කියන්නේ. හරි. variable එකක් හදන්නේ අපි මම මෙතන වීඩියෝ 4 කියලා මේ අලුතෙන් ෆයිල් එකක් අරගෙන ඒ ටික හදාගත්තා. හරි. අපි වේරියබල් එකක් හදන්නේ අපි යූස් කරනවා වා කියන කීවර්ඩ් එක. හරි. වා කියන කීවර්ඩ් එක යූස් කරලා මම මෙතන දෙන්නම් name කියලා වේරියබල් name එක. ඊට පස්සේ මම මෙතන දෙනවා අමල් වගේ නම. right. දැන් මෙතන මේ තියෙන්නේ වේරියබල් name එක. හරි. ඊට පස්සේ මම මේක මේ equal sign එක දාලා අපේ value එකට එතනින් දෙනවා. එතකොට දැන් මේ name කියන variable එකේ value එක තමයි මේ අමල් කියන name එක. මේ විදිහට තමයි JavaScript ඇතුලේ variable එකක් වැඩ කරන්නේ. හරි. හරි. ඊට පස්සේ අපි දැන් මේක output එකක් කරගෙන බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. document.write දැන් මම මෙන්න මේ variable name එක මේ අපේ මේ bracket ඇතුලේ call කරන්න ඕනේ. හැබැයි දැන් අපි ඉස්සර කලින් වීඩියෝස් වල ඔයගලන්ට මතක ඇති මම මෙතන මොකක් හරි output එකක් දෙනකොට මම ඒක දුන්නේ මේ quotation marks ඇතුලේ. right. හැබැයි මෙතනදී මේක variable name එකක් හින්දා අපි මේ quotation marks දාන්නේ නැහැ. ඒ වෙනුවට අපි කෙලින්ම variable name එක call කරනවා. හරි. ඊට පස්සේ අපි මේක save කරලා බලමු මොකද වෙන්නේ කියලා. right. දැන් ඔයගලන්ට පේනවා අපි අර variable name එකේ variable එකේ තිබ්බ value එක තමයි මෙතන මේ විදිහට print වෙලා තියෙන්නේ. හරි. අපි තව variable එකක් හදමු. අපි තව හදමු value කියලා දෙමු. නෑ number කියලා දෙමු අපි. right. number කියන එකට මම දෙනවා 15ක් වගේ ආගයක් දීලා අපි මේකත් print කරමු. මෙතනත් අපි quotation mark දාන්නේ නැහැ. කෙලින්ම variable name එක type කරනවා. හරි. ඊට පස්සේ හරි. දැන් මෙතන පේනවා අමල් 15 කියන එකත් print වෙලා තියෙනවා. දැන් මෙතන මම තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙතන මේක මේ කැතයිනේ නේ. මේක මේ එක ගොඩේනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට මෙතනින් පුළුවන් දැන් මට මෙතන ඉන්නේ line break එකක් ඕනේ. අපි අර HTML වලදී පාවිච්චි කරන්නේ මොකද්ද line break එකට? br tag එකනේ. අපිට පුළුවන් ඒක මේ JavaScript ඇතුළේම පාවිච්චි කරන්න. හරි. එතකොට මම ඒක කරන්නේ document.write මම මේක ඇතුළේ දෙනවා අපේ br tag එක. හරි. එතකොට දැන් මෙතන වෙන්නේ දැන් මේ JavaScript එකකින් කරන්නේ document.write br tag එක එතන type කරන්න කියලා කියනවා. හරි. එතකොට මේ br tag එක තමයි output tag විදිහට දෙන්නේ. හැබැයි අපි ඉන්නේ HTML file එකකනේ. එතකොට HTML file එක br tag එක එනවා කියන්නේ එතන line break එකක් වෙනවා කියන එක. එතකොට අපිට ඒක පාවිච්චි කරලා මම ඒක save කරේ නෑනේ. save කරන්න. ඒක පාවිච්චි කරලා අපිට මේක refresh කරාට පස්සේ ඔයගලන්ට පේනවා මේක line දෙකකට එනවා. හරි. ඉතින් මේ විදිහට තමයි variable එක JavaScript වල වැඩ කරන්නේ. හරි. එතකොට variable එකක් assign කරද්දී variable එක declare කරද්දී අපිට එක එක rules තියෙනවා. උදාහරණයක් විදිහට variables වලට letters අපිට දාන්න පුළුවන්. තව numbers එහෙමත් දාන්න පුළුවන්. තව underscore එක දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට first name කියලා මට දෙන්න පුළුවන් මේ විදිහට. හරි. කමල්. හරි. මේ විදිහට මට variable එක දෙන්න පුළුවන්. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මෙතන underscore එක අයින් කරලා මෙහෙම space එකක් තිබ්බොත් මේක වැරදි. මේ ඔයගලන්ට පේනවා මෙතන මේ error එකක් පෙන්නනවා. නේ? error එකක් පෙන්නනවා මෙතන. හරි. ඒකෙන් අපි underscore එක
මෙතනින් දාන්න ඕන. එහෙම නැත්තම් මේක එකට ලියන්න ඕන. නැත්තම් ඔයගලන්ට camel case ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි අකුර හැමතිස්සෙම capital දාන්න පුළුවන් variable name එකේ. හරි. හරි. ඒ ටික තමයි. ආයි තව ඩොලර් සයින් එක ඔයගලන්ට යූස් කරන්න පුළුවන් variable එකක් ඩික්ලෙයාර් කරද්දී. second name. right? හරි. මෙන්න මේ වගේ ඩොලර් සයින් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මොනවද අපිට නම්බර්ස් පවා යූස් කරන්න පුළුවන් variable name එකක් හදද්දී. අපි දෙමු මෙතන name 2 කියලා. හරි. name 2 කියලා අපිට මෙතන තව නමක් දෙන්න පුළුවන්. අමල් සුනිල් කමල් තව කවුද ඉන්නේ? නයන නයනනේ. හරි. අපි නයන දෙමු. ඔය විදිහට නම්බර්ස් යූස් කරන්නත් පුළුවන්. හැබැයි අපිට බෑ මේ නම්බර් එකක් මුලට එන විදිහට variable name එකක් හදන්න. ඒ කියන්නේ මම මෙතන හදනවා මෙතන දානවා 2 කියලා. ඊට පස්සේ මම දෙනවා name කියලා. ඔයගලන්ට පේනවා මෙතන variable name එක යටින් red line එකක් තියෙනවා. ඒ කියන්නේ මේක වැරදි කියන එක. හරි. ඉතින් අපි මෙතන මොකද ගැහුවත් මේක error එකක් තමයි පෙන්වන්නේ අපිට. නයන කමලා නමක් දෙමු. හරි. දැන් මෙතන 2 නේ. ඒක වැරදි. දැන් අපි මෙතන අන්ඩර්ස්කෝර් එක ගැහුවත් මොක කරත් මේක වැරදි. මොකද අපිට variable name එක පටන් ගන්න තැන ඉලක්කමකින් පටන් ගන්න බෑ. හරිද? අපිට මැද්දේ ඕනනම් දාන්න පුළුවන්. name අයිනට දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. ඉන්න ඕන අපිට මැද්දේ නැතුව අයිනේ නැතුව මැද්දට උනත් මේක දාන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉලක්කමක් variable name එක මුලට එන්න බෑ. හරි. ඒක තමයි rules ටික variable එක. ඒ වගේම තමයි අපිට variable name එකක් විදිහට JavaScript වල තියෙනවා reserved keywords කියලා ටිකක්. එතකොට ඒවා පාවිච්චි කරන්න බෑ. example එකක් විදිහට if එහෙම නැත්නම් else ඒ වගේ මේවා මේ keywords පාවිච්චි කරන්න බෑ. එහෙම නැත්නම් new මේවා reserved keywords. ඒවා ගැන අපි පස්සේ කතා කරමු. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න බෑ variable name එකක් විදිහට. ඒ අරෙන්න අනිත් ඕනිම name එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් variable name එක විදිහට. හරි. එහෙනම් variables ගැන එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු data types ගැන. හරි.